හීනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක් සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ දැතේ වෙලිලා මේ වගේ Hi guys, welcome back my YouTube channel. ඉතින් මේ මගේ first vlog එක. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා අවසානට මට කමෙන්ට් එකක් දාගන්න යන්න. අද මට ක්ලාස් දවසක්. ඉතින් මම ওই ටග්ග රෙඩි වෙන ක්ලාස්. මේ තමයි මගේ අද outfit එක. සැරේ ඇවිත් ඔයා මගේ කනට කුඳුරලා ගියා ඔයා මගේ වෙන කාගේවත් නොවී ගියා රෙඩි වුණ ගමන්ම මම හෝල් එකට ගියා. ටික වෙලාවක් ඊට පස්සේ කොහමද ඉක්මනට බස් එක ආවා. ඊට පස්සේ ඉතින් මම බස් එකේ ක්ලාස් එකේ තැනට ගියා. බස් එකෙන් බැස්ස ගමන් ටග ගියා. මොකද මට යාළුවෝ මෙසේජ් එකක් දාලා තිබ්බා හැවිල්ලා ඉන්නේ කියලා. ඉතින් මම ටග් ගියා. ඊට පස්සේ යාළුවා මම ක්ලාස් එකට ගියා. ක්ලාස් එකට ගියාට පස්සේ ක්ලාස් එකේ කවුරුත් නැහැ අපි දෙන්න කලින්. ඊට පස්සේ අපි දෙන්න හිතුව මොනවද කන්න යනවා කියලා. මොකද අපි දෙන්න මුදේට කාලේ හිටියෙත් නැහැ. ඉතින් ක්ලාස් උත් තිබ්බේ උදේ නිසා අපි හිතුවා මොනවද කන්න යනවා කියලා. ඊට පස්සේ අපි දෙන්න ඉතින් මොනවද කන්න ගන්න ගියා. අපි ගියා ඊට පස්සේ ෆුඩ් සිටිට ඉස්සල්ලාම ගියාට පස්සේ අපි හැව්වේ අර මේ දවස්වල වයිරල් යන එලිෆන්ට් හවුස් එකේ අයිස්ක්‍රීම් එක. අන්න ඒ අයිස්ක්‍රීම් එක හොයන්න යුනාට ඒක තිබ්බේ නෑ. ඊට පස්සේ ඉතින් අපි හිතුවා ස්නැක්ස් මොන හරි ගන්නවා කියලා. ඉතින් අපි ඊට පස්සේ ස්නැක්ස් ගන්න ගියා. අපි ඉතින් ඔතනින් ස්නැක්ස් ටිකක් ගත්තා. ස්නැක්ස් ටිකක් කියන්නේ ස්නැක්ස් දෙකයි ගත්තේ. ඉතින් අපි ඒ දෙකත් අරගෙන ගියා. මාලගින් නැති සමරුන් රුතමයි ජීවිතේ අපි ස්නැක්ස් දෙක අතරන් ක්ලාස් එකට යන්න හිටියේ. ඒත් වෙලා බලද්දි අපිට තා වෙලා තියෙනවා. ඉතින් අපි හිතුවා ඩෝනට් එකකුත් අරගෙනම ක්ලාස් එකට යනවා කියලා. ඉතින් අපි ඩෝනට් එකක් ගන්න කඩේට ගියා. අපි ඩෝනට් එකත් අරගෙන ක්ලාස් එකට යන ගමන් අපි හිතුවා අපි එක්ක ඩෝනට් එක කාලා යනවා කියලා. මොකද එච්චර වෙලාවකුත් තිබ්බේ නැහැ ඇත්තටම මම වෙලා තියෙනවා කියලා කිව්වට. ඉතින් ඊට පස්සේ අපි දෙන්න උතන පාරේම ඩෝනට් එකත් කාලා ක්ලාස් එකට ගියා. මත්රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ අපි දෙන්න ඩෝනට් එක හදි අපි දෙන්නට වෙලා ගියා. ඒ නිසා අපි දෙන්න ටග් ගාලා ඩෝනට් එක කාලා අපි ක්ලාස් එකට ආවිත් ගියා. කොහොමද සර් අපි ඉස්සරහින් ගියේ. ඉතින් අපි ඔය සර් යනවාද කිය බල අපි දෙන්න ඉක්මනට ක්ලාස් එකට ගිහලා මේ කියන උපරිම ඉක්ම මිල මේ කියන සංස්කෘත මිල හැඟුම් රංචු වේලා පින්න පිරිලා මීන සිපිය සදලා සිතේ ඇඟුම කොඳුරා සදා මටම ලැබෙන නාවී සදා මාගේ වීලා නිතුයාවී පැඳීලා සදා ඉනකානේ රේ
සඳසියා වතෙහි මවා පිණිසීතේ දැනේවි කතා කොහොමරි අපි ගෙනාපු ස්නැක්ස් ටිකත් කඩාගෙන ඒ ටිකත් අපි හොරින් කෑවා. මට රවනා මුහුණත් නතරේ ඔබ පෙනුනා. ඊට පස්සේ ක්ලාස් ඉවරුණා. ඉතින් යාළුවා මමයි දෙන්නම ගෙදර ගියා. මං ඉතින් සුපුරුදු වාහනේ බස් එකේ මං ඉතින් ගෙදර ගියා. ඔබ පෙරදා ආදරේ මාළඟින් නැති ඒ සමරුන් ගෙදර ආවට පස්සේ මම බත් කා. ඊට පස්සේ අම්මා අන්නාසි වගේක් හදලා දුන්නා. ඉතින් ගුඩේ කාලෙක නිසා මම ඉතින් ඒ අන්නාසි ටිකත් කෑවා. මොකද ගුඩේ කාලෙක මම ওই අන්නාසි කෑවේ. ඊට පස්සේ ක්ලාස් එකේ වැඩ වගේක් තිබ්බා. මම ඉතින් ඒ ටිකත් ඉවර කළා. එදා දවස් ඉතින් එහෙම තමයි ඉතින් ඉවරුනේ. කොනකින් වාගේ ඔබ මද වාගේ තොල් පෙති තෙමුවේ. The next day. අදත් මට ක්ලාස් දවසක්. ඉතින් මම ওই ක්ලාස් යන තමයි රෙඩි වෙන්නේ. ආදරයේ සුලිසුලගේ මා පැටලෙන්නේ ඔබෙරුව සෝයා. ඉතාලම්මට හොඳටම පරල් කරලා තිබ්බේ. ඉතින් මම ඉක්මනට බස් වලට ගියා. බස් වලට ගියපු ගමන්ම බස් එකක් ආවා. ඊට පස්සේ ඉතින් මම ක්ලාස් එකට මම ක්ලාස් එකට ගියාට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ ඉතින් මගේ යාළුවත් ආවා. පාරින් සමුගත්තේ මාගේ පන රැක දෙන්නයි ඔයා. ඉපදෙන්නේ නැවතත් මා වශයෙන් නුඹේ ආදරෙන් කවදාවත් ඊට දැන් කඳුලෙන්. කොහොමරි ක්ලාස් එකත් ඉවරනාට පස්සේ අපි දෙන්න ගියා අයිස්ක්‍රීම් ගන්න. ඒ ආත්මයේදී අපි වෙන්වුණත් පසුපසම. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් එකත් කාලා යාළුවට බඩු වගේක් ගන්න යන්න තියෙනවා කිව්වා. ඉතින් එයාට ඒව ගන්න අපි ගියා ෂොප් එකකට. ඒ ෂොප් එක මාර ඉන්නකෝ මං ඔයාලට ඒ ෂොප් එකේ තියෙනව පෙන්නන්න. රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ. ඉතින් ඒ ෂොප් එක මාර ලස්සනයි නේ. මං කිව්වේ මාරම ලස්සනයි ෂොප් එක. ඉතින් යාළුවට ඕන කරන ඒවත් අරගෙන අපි දෙන්න ගෙදර ගියා. ඉතින් ඔයාලට මේ vlog එක ගැන මොකද හිතෙන්නේ කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අමතක නොකර මගේ channel එකත් subscribe කරන් ඉන්න. එහෙනම් මං ගිහින් එන්නම්. මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. Thank you for watching and see you next video. Bye bye.